අයිබෝවන් සුබ උදෑසනක් අද දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි මාධ්‍යවේදී ඔබ සැම ඉතාම ආදරෙන් පිළිගන්නවා. අපි අද තමයි 2025 මැයි මාසේ 18 වෙනිදා. මැයි මාසේ 18 වෙනිදා කියන්නේ අවුරුදු 30ක් තිස්සේ මේ රට විනාශ කරපු මේ රටේ මහා කුරිරු යුද්ධයක් ඇති කළා දාස් ගණන් ජීවිත බිලිගත්ත ඒ ත්‍රස්තවාදී නායකයා සහ ඒ ත්‍රස්තවාදී සංවිධානය අවසන් කළා ලංකාවට නිදහස ලබාගත් දවස. ඉතින් අපි හිතනවා මේ දවස ඊටාම අපේ රටට අපේ රටේ ජනතාවට ඒ වගේම මේ රටේ දරුවන්ට තරුණ පරපුරට මේ දිනය ඉතා වැදගත් දිනයක් කියලා. මොකද අපි අමතක කරන්න හොඳ නැහැ මේ රටේ අදටත් අම්මලා උදේට තමන්ගේ දරුවෝ ගෙදරින් එළියට ගියහම හවස ගෙදර එයි කියලා හිත සැනසෙල්ල ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කරේ බොහෝ අම්මලාට ඒ තත්ත්වය නැති කර ගනිමින් ඒ තත්ත්වය කැප කර ගනිමින් මේ රටේ අම්මලා තමන්ගේ පුතුන්ගේ ජීවිත මේ යුද්ධ වෙනුවෙන් කැප කරා. මේ රටේ බොහෝ බිරින්දෑවරු අද උදේට ගෙදරින් වැඩට යන සැමියා ආපසු ගෙදර එයි කියලා බය නැතුව ඉන්නේ ඒ බොහෝ බිරින්දෑවරු තමන්ගේ ස්වාමි පුරුෂයාව කැප කරපු අතීතයක් තුල. ඒ වගේම මේ රටේ බොහෝ දරුවන් උදේට ගෙදරින් එළියට යන තමන්ගේ පියා හවසට ගෙදර එයි කියන ඒ සැනසිලිදායක තත්ත්වයෙන් පසු වෙන්නේ බොහෝ දරුවන් පිරිසකට තමන්ගේ පියවරු අහිමි වෙච්ච තත්ත්වයක් මත. ඔවුන් කරේ අපගේ හෙට දිනේ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත කැප කිරීම. එතකොට ජාතියක් හැටියට අපි ඔවුන්ට ඒ කළගුණ සැලකීම ඔවුන් සිහිපත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් දැනට ඒ ඉන්න ඉතිරි වෙලා ඉන්න ඔවුන්ගේ ආදරණීයයන් එහෙම නැත්නම් ආබාධිත වෙලා ඉන්න රණවිරුවන් රැක ගැනීම ජාතියක් හැටියට අපේ යුතුයකමක් වෙනවා. අපි දන්නවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබතුමා මේ රටේ යුද්ධ කෙරෙන අවස්ථාවේදී විපක්ෂයේ മന്ത്രിවරයෙක් හැටියට ඔබතුමා රටේ මහා දැවැන්ත වැඩවර්ජන මෙහෙවන්න හදලා ඒ වගේම යුද්ධේ අවසානයේ පෙනිපෙනී තිවිච්ච අවසාන අයවැය විවාදයේදී ආණ්ඩුවේ අයවැය පරද්දන්න කුමන්ත්‍රණ කළා මේ යුද ජයග්‍රහණය වළක්වන්න උත්සාහ දරපු පුද්ගලයා. ඒ වගේම අපි දන්නවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබතුමාට ඩයස්පෝරාව මේ ලෝකේ දෙමළ ඩයස්පෝරාව විශේෂයෙන් කැනඩාවේ දෙමළ ඩයස්පෝරාව ඔබතුමාව ලංකාවේ ජනාධිපති කරන්න බොහෝසේ උදව් කරා කියන කාරණේ. හැබැයි දැන් ඔබතුමා මේ මුළු මහත් ශ්‍රී ලංකාවේ ජනාධිපති. ඒක නිසා ඒ පරණ අතීතය අමතක කළා මේ ලංකාවේ ජනාධිපතිවරයා හැටියට ඔබතුමාට විශාල වූ වගකීමක් සහ යුතුයකමක් තියෙනවා. එම රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්න එම රණවිරුවන් වෙනුවෙන් සහ ඒ රණවිරු පවුල් වෙනුවෙන් පෙනී සිට යුතුයකම් ඉටු කරන්න. අපි දන්නවා හෙට ජාතික උත්සවයක් සාමාන්‍යයෙන් ජාතික උත්සවයක් යුද ජයග්‍රහණය පස්සේ සෑම වසරෙම පැවැත්වුවා. අපිට දැනුවත් ආකාරයට නම් හෙට පවත්වන උත්සවයට ජනාධිපතිතුමා හෝ අගමැතිතුමිය සහභාගී වෙන්නේ නැහැ කියලා තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. අපි වැරදි වෙන්න පුළුවන්. හැබැයි අපිට ආරංචිය ලැබිලා තියෙන හැටියට නම් ජනාධිපතිතුමා සහ අගමැතිතුමිය සහභාගී වෙන්නේ නැහැ කියලා
මං හිතන්නේ ඒක ඊටාම වැරදි සහගත තත්ත්වයක්. ඔබතුමන් මේ රටට රට වෙනුවෙන් දිවිපුදු අය වෙනුවෙන් කරන මහ විශාල වැරැද්දක්. ඒක නිසා අපි පක්ෂයක් හැටියට ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා කරුණාකරලා රටේ රාජ්‍ය නායක හැටියට ඔබතුමාත් රටේ අගමැතිතුමිය හැටියට හරිනි අමරසූරිය මහත්මියටත් මේ රණවිරු උපහාර උළෙලට සහභාගී වීම සිදු කරන්න කියන කාරණේ. ඒ එක්කම තව දෙයක් කියන්න ඕනේ මේ රණවිරු උපහාර උළෙලට රාජ්‍ය නායකින් සහභාගී වෙන්නේ නැහැ කියන ආරංචිය ලද විගසම අපි ආරක්ෂක අමාත්‍යාංශයට ලිඛිතව ලිපියක් යොමු කළා ඉල්ලා සිටියා එසේනම් අපට අවස්ථාවක් දෙන්න එම උත්සවයක් පවත්වන්න හිටපු ජනාධිපති මේ රටේ යුද්ධය නිම කළ යුද්ධ අවස්ථාවේදී ඒ යුද්ධයට නායකත්වය දීපු සේනාධි නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ පක්ෂ නායකයා එතුමා සමග ඒ අවශ්‍ය උපහාරය දක්වන්න අවස්ථාවක් ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටියා. නමුත් අපිට එම අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඉතින් ඒ අනුව අපි කෙසේ වෙතත් මේ වන විට අපි තීරණය කරා 20 වෙනිදා ඒ කියන්නේ හෙට නෙමේ අනිද්දා මැයි මාසේ 20 වෙනිදා සවස 5ට රණවීර ස්මාරකයේ අභියස අපි අපේ යුතුයකමක් හැටියට මේ රටේ ජාතික යුතුයකමක් හැටියට අපි රණවිරු උපහාරයක් සිදු කරන්නේ. ඒක නිසා අපි මේ රටට ආදරය කරන ඔබ යුතුයකම් දන්න පුරවැසියන් හැටියට අපි සමගින් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් සංවේදී වෙන්න. ඒ වගේම මේ తত্ত্বය තේරුම් ගන්න. මේ රටට ආපු අවසාන තර්ජනයත් මේ නෙමෙයි. අනාගතයේදී තර්ජන ඇති වෙන්න පුළුවන්. අනාගතයේදී මේ රට වෙනුවෙන් තව පිරිසකට දිවි දෙන්න පුළුවන් වෙයි. නමුත් මේ රට වෙනුවෙන් ජීවිත පූජා කරපු ආබාධිත වෙච්ච තමන්ගේ පවුලේ අය ඒ සම්බන්ධයෙන් කැප කරපු ඒ රණවිරුවන්ට ඒ රණවිරු පවුල් වලට ඒ නිසි ගෞරවය සහ ආරක්ෂාව අපි ලබා නොදුන්නොත් જાතියක් හැටියට අනාගතයේදී අපිට ඇතිවන උවදුරු වලදී තර්ජන වලදී සමහරක් විට මේ රට වෙනුවෙන් පෙනී හිටින්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඉල්ලීමක් කරනවා. මොකද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පක්ෂය අපි බලය ලබා ගන්න විතරක් නෙමෙයි අපිට රණවිරුවන් ඕනේ. අපි 2.5%ට වැටුණත් 10%ට වැටුණත් අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් හැටියට. ඒක අපේ පක්ෂයේ අපි ප්‍රතිපත්තිය. මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් ඒ වගේම මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්. ඒ අනුව අපේ ප්‍රතිපත්ති මත පිහිටලා කටයුතු කරන්නේ අපි ඡන්දයක් ගන්න රණවිරුවන් ඉස්සරහට අරගෙන ඡන්දේ දිනුවට පස්සේ රණවිරුවන් අමතක කළා පිටිපස්සට දාලා ඩයස්පෝරාවේ අවශ්‍යතා මත කටයුතු කරන තැනකට වැටෙන්නේ නැහැ කවදාවත් පක්ෂයක් හැටියට. ඒක නිසා මම නැවත වතාවක් ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ ජාතික ප්‍රශ්නයක් මේ ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ ජාතික ප්‍රශ්නයක්. එම නිසා මේ අවස්ථාවේදී රාජ්‍ය නායක හැටියට ඒ ජාතික යුතුයකම ඉටු කරන්න පසුබට වෙන්න එපා. ඔබ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් ඩයස්පෝරාව ඔබ වෙනුවෙන් විවිධ බෙදුම්වාදී කණ්ඩායම ඔබතුමා පිටිපස්සේ උදව් කරලා තියෙන්න පුළුවන්. නමුත් ඔබතුමා දැන් ජනාධිපති වුණාට පස්සේ රට වෙනුවෙන් හිටගන්න විවිධ කල්ලි කණ්ඩායම් වෙනුවෙන් හිටගන්න එපා කියන ගෞරවණීය ඉල්ලීම කරනවා.